බහුතරයක් මිනිස්සු පුරුදු වෙලා හිටියට තමන්ගේ පරණ බැටරි එක මාරු කරලා අලුත් බැටරියක් ගන්න පාකිස්තානයේ ජීවත් වෙන මිනිස්සු ඒ පුරුද්දෙන් චුට්ටක් එහාට ගිහිල්ලා හරි අමුතු දෙයක් කරනවා. මෙයාලා මේ දේ කරන්නේ ප්‍රධාන වශයෙන්ම අලුත් බැටරියක් ගන්න තියෙන මුදල් ඉතුරු කර ගැනීම සඳහා. පරණ බැටරිය අරගෙන මෙයාලා ඉස්සෙල්ලාම උඩ තියෙන කවරය පරිස්සමට ගලවලා ඉවත් කරනවා. ඒ වගේම ඇතුලේ තියෙන කෝෂ හයත් මේ විදිහට පරිස්සමට ගලවලා ඉවත් කරනවා. මේ ගලවලා ඉවත් කරපු ඇතුලේ තිබ්බ ප්ලේට්ස් වෙනුවට මෙයාගේ අතින්ම හදපු අලුත් ප්ලේට්ස් තමයි ඇතුලට දාන්න ලේස්ති වෙන්නේ. මේ විදිහට අතින්ම හදපු ප්ලේට්ස් භාවිතා කරන්නේ මුදල් ඉතුරු කර ගැනීම සඳහා. අතින් හදපු ප්ලේට් මැෂින් එකෙන් කරා වගේ ලස්සනට පේන්න ඕනේ හින්දා මෙයා මේ වගේ වැඩි තැන් ලස්සනට අඩු කරලා පිළිවෙලකට හදනවා. මේ බැටරිය ඇතුලේ කෝෂ 6ක් තියෙනවා. මේ එක කෝෂයකින් වෝල්ට් 2ක කරන්ට් එකක් නිපදවනවා. මේ විදිහට හදපු ප්ලේට්ස් වලට ධන ඍණ අග්‍රයන් එකතු කරන එකත් මෙයාගේ අතින්ම තමයි සිද්ධ කරන්නේ. එක කෝෂයක් ඇතුලේ මේ විදිහට ප්ලේට්ස් කිහිපයක්ම තියෙන හින්දා මේ ප්ලේට්ස් එකිනෙකට සම්බන්ධ කරන වැඩේත් හරි පරිස්සමෙන් මෙයා සිද්ධ කරනවා. මොකද මේ ප්ලේට්ස් එකිනෙකට සම්බන්ධ වුණේ නැත්නම් හරියට විදුලිය උත්පාදනයක් වෙන්නේ නැහැ. ප්ලේට්ස් මේ විදිහට එකතු කරලා කෝෂ 6 නිර්මාණය කරාට පස්සේ මෙයා මේ කරන්නේ බැටරි ආවරණය පිරිසිදු කරන එක. බැටරි ආවරණය පිරිසිදු කරලා මෙයා කෝෂ 6 බැටරි ආවරණය ඇතුලෙන් හරියාකාරව තියෙනවා. ඊට පස්සේ අග්‍ර එකිනෙකට සම්බන්ධ කරලා බැටරිය මෙන්න මේ විදිහට තමයි සීල් කරන්නේ. කොහොමනත් පාකිස්තානයේ ගොඩක් මිනිස්සු කියන විදිහට අලුතින්ම බැටරියක් ගන්නවට වඩා මෙයාලා පුරුදු වෙලා ඉන්නේ මෙන්න මේ වගේ බැටරි වලට යන්න. කොහොමනත් මේ බැටරිය හදලා charge කරාට පස්සේ මෙයාලා කියන විදිහට මේ එක බැටරියක් මගින් වෝල්ට් 12ක කරන්ට් එකක් නිපදවන්න පුළුවන් කමක් තියෙනවලු.